අපේ ජීවිතය තුළ සුවය ලබන්න, ජීවිතය තුළ සාර්ථකත්වයේ ගමනක් යන අවශ්‍ය කරන ඒ මානසික සුවතාවය ලබන ක්‍රමවේදය අපි අද ඊ타ත්ම සරලව, ඊ타ත්ම ලෙහෙසියෙන් ඔබ ඉන්න ස්ථානයකදී සිදු කරන ක්‍රමවේදයයි අපි අද ඔබත් එක්ක කතා කරන්නේ. මේ විශ්වය තුළ මිනිස්සෙක් ලෙස උපත ලැබූ අපිට විඳින්න තියෙනවා නම්, අපට අත් කරගන්න තියෙනවා නම්, ඒ උතුම්ම දේ, ඒ විශ්මිතම දේ තමයි මානසික සුවය. මේ මානසික සුවය තුළින් මනුෂ්‍යයා කියන කෙනෙකුට ලබා ගන්න පුළුවන්, ලැබිය හැකි උතුම්ම උපරිම දේවල් ටිකක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මානසික සුවය කියන එක නිවැරදිව එක්වතාවක් හෝ ජීවිතය තුළ අත්විඳලා තියෙනවා නම්, එහි තිබෙන නිවුණු ස්වභාවය, එහි තිබෙන සුවය, සතුට කියලා නිම කරන්න බැරි තරම්. විශ්වය තුළ ඉන්න ජීවීන්ගෙන් මනුෂ්‍යයා කියන ජීවියට පමණයි මේ මානසික සුවය ලබන්න පුළුවන් එකම කෙනා. ඒ විතරක් නෙවෙයි, මේ මානසික සුවය තුළින් මානසික ශක්තියක් බවට පත් කරලා ඒ මනුෂ්‍යයාට අවශ්‍ය කරන ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් එකම කෙනෙක් ජීවීන් අතර ඉන්න මනුෂ්‍යයා විතරයි. මේ විශ්වයේ තියෙන උතුම්ම සුවය ඔබ මීට පෙර ඇතැම් විට අත්විඳලා ඇති. හැබැයි එය අත්විඳපු නැති කෙනෙක් කවදාවත් මේ භාවනාව තුළින්, එහෙමත් නැත්නම් සිත සංසුන් කිරීම තුළින් ලබන සුවය ගැන කිසිසේත්ම දන්නේ නැහැ. ඒ නිසා මිනිසෙක් ලෙස උපත ලැබ සෑම කෙනෙක්ම මේ මනසේ විචිත්‍ර වූ සුවතාවය, විශ්මිත වූ සුවය අත්විඳින්නේ නම් මම හිතනවා එය මිනිසෙක් ලෙස ලබන මහත් වූ භාග්යක්. අපිට භාවනාව තුළින් ලෞකික ජීවිතය තුළ අපට අවශ්‍ය කරන ශාරීරිකම සුවය, මානසික සුවය අත්විඳීම පමණක් නොවේ, මිනිසෙකුට අවශ්‍ය කරන භෞතික සම්පත්තික බලය, ධනය, මේ සෑම දෙයක්ම මේ මානසික සුවය තුළින් එය මානසික ශක්තියක් බවට, එහෙම නැත්නම් ආකර්ෂණීය දෙයක් බවට පත් කිරීම තුළින් ලබා ගන්න පුළුවන්. හැබැයි මෙය දන්නේ අතලොස්සයි. ජීවිතය දිනන්න, ජීවිතේ සාර්ථක වෙන්න, ජීවිතේ සතුටින් ඉන්න, සුවයෙන් ඉන්න ඔබ වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දෙයක්. ඒ නිසා එය හරියටම අත්විඳින්න. ඇතැම් විට ඔබ හිතනවා ඇති භාවනා කරන්නට විශේෂිත වූ ස්ථානයක්, විශේෂිත වූ දිනයක් අවශ්‍යයි කියලා. එහෙම විශේෂ වූ ස්ථානයක් ඔබට තියෙනවා නම් ඇත්තටම හොඳයි. නමුත් කාර්යබහුල ජීවිතය තුළ අපිට එහෙම දිනයක්, එහෙම ස්ථානයකට යන්න, එහෙම නිවුණ සුභාදහමේ සුවය ඇති ස්ථානයකට හැම කෙනෙකුටම අධ්‍යතනයේ යන්නට අමාරුයි. ගසක් මුලට ඉන්න, සුදුසුම තැනක වාඩි වෙන්න, සුදුසු පොසිෂන් එකකින් වාඩි වෙන්න, මේ කාරණා ටික ඇතැම් විට අපහසුයි. හේතුව මේ කාලය වන විට ලෝකයේම ගොඩක් අය ඉතාමත්ම කාර්යබහුලයි. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ භාවනා කරන්න. ඔබට ඒ මොහොතට ඔබ ඉන්න කුමන හෝ ස්ථානය ඔබ භාවිත කරන්න. අපි භාවනා කිරීමේ මහා ඵල ලබන, එයට ඔබේ නිවසේ, ඔබ මේ වෙලාවේ ඉන්න තැන, ඔබ කාර්යාලය, ඔබ ඇතැම් විට වාහනය ගමන් කරන, පොදු වාහනයක ගමන් කරත් ඒ වාහනේ යන ගමන් ඔබට පුළුවන් ඔබේ මනස සංසුන් කරන්න. ඔබට පුළුවන් ඔබේ මනස තුළින් ඒ නිරාමිස බව අත්විඳින්න. ගොඩක් අයට සිද්ධ වෙලා තියෙන්නේ භාවනාව සඳහා යම් වූ නිශ්චිත ස්ථානයකට යන්න වීම කියන කාරණය, යම් වූ නිශ්චිත පොසිෂන් එකකින් යම් වූ ආකාරයකට වාඩි වෙන්න ඕනි කියන කාරණේ මේවා. මේ තවල් බාධාවක් කරගන්න එපා. මූලික අවස්ථාවේ
ඔබට ලැබෙන ඔබ ඉන්න ස්ථානයෙන් ආරම්භ කරන්න. හැබැයි හැමදාම එකම ස්ථානයක් තුල භාවනා කරන්න ලැබෙනවා නම් ඒ අතිශයින් වැදගත්. ඒ වගේම ඔබ අදහන ආගමට අනුවම ඒ ආගමික ස්ථානයකට යන්න පුළුවන් නම් එයත් අතිශයින්ම ඒ භාවනාවේ ලැබෙන සුවතාවය තීව්‍ර කරන්නට හේතුවක් වෙනවා. ඒ වගේම සංසුන් නිස්කලංක සබහාදහමත් එක්ක ස්ථානයක භාවනා කරන්න පුළුවන් නම් ඒත් අපිට ඉක්මනින් මානසික සුවතාවය ඒකාග්‍රතාවයකට එන්න පුළුවන් එක අපිට ලබන්න පුළුවන්. හැබැයි මේ දේවල් ටික ලබන්න බැරි අවස්ථාවක කොමන හෝ ස්ථානයකට ඔබට පුළුවන් නම් ඔබව සංසුන් කරගන්න. ඔබට පුළුවන් නම් ඔබේ මනස සංසුන් කරගන්න. අන්න ඒ තමයි වැදගත් වෙන්නේ. ඒ තුලින් අපිට පුළුවන් ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට අඩුම තරමේ සතියකට එක් වතාවක්වත් එවැනි ස්ථානයකට යන ගමන් අනිත් දින කිහිපය ඔබට පුළුවන් සෑම විටම කුමන හෝ ස්ථානයක සිට ඔබේ මනස සංසුන් කරගන්න පුළුවන් නම් එය තමයි ඔබේ ජයග්‍රහණය වෙන්නේ. එය තමයි භාවනාවේ සුවතාවේ අත්විඳින්න පළමු ප්‍රියවර බවට පත් වෙන්නේ. එනිසා එය ලබන විදිය අපි අධ්‍යයනය කරමු. අපට ජීවිතය තුළ සුවය ලබන්න, ජීවිතය තුළ සාර්ථකත්වයේ ගමනක් යන අවශ්‍ය කරන ඒ මානසික සුවතාවය ලබන ක්‍රමවේදය අපි අද ඊ타ත්ම සරලව, ඊ타ත්ම ලෙහෙසියෙන් ඔබ ඉන්න ස්ථානයකදී සිදු කරන ක්‍රමවේදයයි අපි අද ඔබත් එක්ක කතා කරන්නේ.